ආයුබෝවන් සුබ දවසක් කේසිරි මංගල පියස කුජහත මංගල යෝජනා ඒකක යටතේ පළවෙනි වීඩියෝ මාලාවේ ආරම්භය මේ විදිහට තමයි ආරම්භ කරන්න සූදානම් වන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වේවි තමන්ගේ කේන්දරයේ කුජහත හෝ කුජහතට ගැළපෙන කේන්දරයක් තියෙන කෙනෙක්ට තමන්ගේ විවාහය ප්‍රමාද වෙනවා නම් වයස ගත වෙලා යනවා නම් කේන්දර ප්‍රශ්න තියෙන කෙනෙක්ට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ හැමදේම කියන්නේ කේන්දර පිළිබඳව විශ්වාසය තබන අයට පමණයි. කේන්දරේ විශ්වාස කරනවද නැද්ද කියන එක තමන්ගේ දෙයක්. ඉතින් නමුත් අපේ සංස්කෘතියත් එක්ක ශ්‍රී ලාංකීය සමාජය ඇතුලේ හැදිලා තියෙන මේ විවාහය සම්බන්ධ කාරණාවේ කේන්දර ගැලපීම හැමෝටම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා අපි උඩුගම් බලා පිනනවා වෙනුවට අපිත් කැමති තමන්ගේ හිතේ තියෙන විදිහටම කැමති කෙනාව හොයාගන්න උදව් කරන්න. ඉතින් ඒ නිසා කුජහත මංගල යෝජනා ඒකකය අපි ආරම්භ කරා මීට වසර 5කට පමණ පෙර. ඉතින් ගොඩක් අයගේ යෝජනා සාර්ථක වෙමින් පවතිනවා. සහ ඉදිරියට අපේ මල්සරා මංගල යෝජනා පත්‍රය යටතේ කුජහත මංගල යෝජනා තීරුවක් වෙනම ඕගොල්ලෝ වෙනුවෙන්ම සකස් කරන්නටත් කටයුතු කරගෙන යනවා කියලා මතක් කරන්න ඕනේ. ඉතින් අද යෝජනාව අපි සාකච්ඡා කරමු. මේක කුජහත මංගල යෝජනාවක්. බොහොම වැදගත් කඩවසම් මංගල යෝජනාවක්. ඓතිහාසික කෑගලු පුරවරයෙන් අපිත් සම්බන්ධ වුණ බොහොම වැදගත් මංගල යෝජනාවක්. අපි තොරතුරු සාකච්ඡා කරමු. මේ කියන දේවල් වලට අමතරව උඩ කැප්ෂන් එකේ බලන්න පුළුවන් සියලුම තොරතුරු සහ අදාළ මනාල මහත්මයාගේ දුරකථන අංකය පවා අපි සඳහන් කරලා තියෙනවා. බොහොම වැදගත් විදිහට ජීවිතේ තමන්ගේ විවාහයට අවශ්‍ය කෙනාව සොයා ගන්නට පාර සොයන මාවතක් විදිහට අපි මේ විදිහට ආරම්භ කරපු වීඩියෝ මාලාව දිගටම යමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ වර්ෂ 1986 මාර්තු මාසේ 8 වෙනිදා තමයි ඔන්න උපන්දිනේ සිද්ධ වෙන්නේ. 86 ඉපදුන ඒ වගේම තමයි වයස අවුරුදු 40යි 11යි 865 යෝජනා අංකය. කෑගලු පුරවරය කියපුවම ශ්‍රී ලංකාවේ බොහොම තෙත් සදාහරිත සෞම්‍ය කාලගුණයක් තිබෙන ඒ වගේම ශ්‍රී ලාංකීය අභිමානය බොහොම මනාවට පිළිබිඹු කරන කෘෂි ආර්ථික ක්‍රමයක් විශේෂයෙන්ම තේ වලට සම්බන්ධ. ඒ වගේම තමයි සියලුම බැංකු පහසුකම් සහිත නගරයක්. බොහොම දියුණු කෑගලු පුරවරය කියලා කියපුවාම අපිට නැවුම් සිතුවිලි ගලාගෙන යන ප්‍රදේශයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සියලුම ජාතීන් බොහොම සංහිඳියාවෙන් ජීවත් වෙන ප්‍රදේශයක් විදිහටත් අපිට කෑගල්ල හඳුන්වන්න පුළුවන්. ඉතින් කෑගල්ලෙන් අපිත් එක්ක සම්බන්ධ වුණ වයස අවුරුදු 40යි බොහොම කඩවසම් මනාපෙනුමක් තියෙන මනාල මහත්තයෙක්. සිංහල බෞද්ධ වෘෂභ ලග්නය උස අඩි 5යි අඟල් 6යි. බොහොම වැදගත් ව්‍යාපාරිකයෙක් උසස් ව්‍යාපාරික මහත්තයෙක් උත්සාහවන්තයෙක් ජීවිතයේ ජයග්‍රහණය කරන්නට මේ වයස කියන සීමාව 40ට ලඟ වෙන්නත් හේතුව තමයි තමන්ගේ ව්‍යාපාර වලින් තැනකට ස්ථාවරත්වයකට එන්න උත්සාහ කිරීම පිළිබඳව කියලාත් මතක් කරන්න ඕනේ. දෙමහල් නිවසක් දැනට සාදගෙන යනවා නවීන පන්නේ විදිහට ඔන්න විවාහ වෙන කෙනාට දෙමහල් නිවසක තමන්ගේ ජීවිතේ විවාහ ජීවිතේ යුග ජීවිතය ගත කරන්නටත් වාසනාව ලැබෙනවා කියලා මතක් කරන්න ඕනේ. භෞතික සම්පත් තිබුණාට මදි ජීවිතයේ ඉවසීම ආදරය සහ විශ්වාසය රැඳුන තැන බොහොම සුන්දර විවාහයක් ගොඩනගෙනවා කියලත් මෙතනදිම මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි නීතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙලා නැහැ. ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන්නේ ගුණ යහපත් ලස්සන දියණියක්. කුජහතට ගැලපෙන කේන්දරයක් නම් විශේෂයි කුජහත කේන්දරයක් නිසා දුරකථන අංකයක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කැප්ෂන් එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ආදරණීය අම්මේ තාත්තේ තමන්ගේ දුවව අවුරුදු 34 35 36ක් වෙද තමන්ගේ ආදරණීය දුවව විවාහ කළ දෙන්න හිටියනම් ව්‍යාපාරයක් හොඳ ව්‍යාපාරයක් කරන ඒ වගේම ජීවිතේ ස්ථාවර වුණ තමන්ගේ කේන්දරයේ කුජහතට ගැලපෙන කෙනෙක්ට නම් මේක ඉතාම වැදගත් වෙවි. බොහොම ආදරෙන් ඉල්ලනවා කුජහත කේන්දර තියෙන හැමෝම මේක ෂෙයා කරන්න. මේ අදාළ මනාල මහත්තයාට බොහොම අස්වැසිල්ලක් වේවි. වයස අවුරුදු 40ක සීමාවෙ ඉන්නවා කියන්නේ ඔයා හෝ මම හෝ ඕනම කෙනෙක්ට තමන්ගේ ජීවිතය කියන එක ප්‍රශ්නාර්ථයක් විවාහයන ඕන කෙනෙක්ට. ඉතින් ඒ හැමෝගම ජීවිතවලට අස්වැසිල්ලක් වෙන්නට සරණක් වෙන්නට අපි මේ විදිහට කරගෙන යමු. ඉතින් ෂෙයා කරලා පෝස්ට් එක උදව් කරන්න සහ කැමති කෙනෙක්ට කතා කරන්න ඕන දුරකථන අංකයත් අපි දාලා තියෙනවා. ඉතින් කේසිරි මංගල පියස කුජහත මංගල යෝජනා එකකෙන් නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝගෙම හිතවල තියෙන සිහින ප්‍රාර්ථනා විවාහයන් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා. තෙරුවන් සරණයි සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්.